YouTube channel. අපි අද යන්නේ මිරර් එකකින් වෝල් ඩෙකෝ එකක් හදන්න. ඔයාලා කැමති කලර් එකකින් half sheet ගන්න පුළුවන්. වගේම ගම් එකක්, කතුරක්, මිරර් එකක් සහ කාඩ්බෝඩ් කැබැල්ලක් අවශ්‍ය වෙනවා. අපි හදන්න යන මේ වෝල් ඩෙකෝ එක හදන්න රුපියල් 200කටත් වඩා අඩු මුදලක් තමයි යන්නේ. මට නම් මේ පාට half sheet වලට රුපියල් 40ක් වගේ ගියා. ඉතුරු ඒවා නම් ගෙදරින් තමයි හොයාගන්න පුළුවන් උනේ. රූම් එකේ තීම් කලර් එක උනේ white and green. ඉතින් ඒක නිසා තමයි මම මේ කලර්ස් ටික තෝරගත්තේ. ඔයාලා කැමති කලර් එකක් තෝරගන්න පුළුවන්. ඉතින්ලාම කරන්න ඕනේ අපි ගත්ත මිරර් එකේ හැඩේ මේ කාඩ්බෝඩ් කෑල්ල ඇඳගන්න එක. අපි ඇඳගත්ත හැඩයට වඩා සෙන්ටිමීටර් 2ක් හෝ 3ක් ප්‍රමාණයෙන් තවත් කොටසක් ඇඳගන්න ඕනේ. ඒකට ප්‍රධාන හේතුව මේ පොඩි කොටසේ තමයි අපි මේ ආර්ට් එක දාන්න යන්නේ. සෙන්ටිමීටර් 2ක් 3කට වඩා වැඩි නම් ගන්න එපා. ඒකට හේතුව ටිකක් කැත වෙන්න බලනවා. මම ඇඳගත්තේ රවුමක් නිසා ඒකේ කේන්ද්‍රය හොයාගන්න එක. කේන්ද්‍රය හොයාගත්තාම අපිට පහසු වෙනවා මීට වඩා සෙන්ටිමීටර් 2ක් හෝ 3ක තවත් විශාල වෘත්තයක් ඇඳගන්න. විශාල වෘත්තය ටිකක් නැගට ඇඳගන්න හේතුව තමයි ඔයාලට මේ වීඩියෝ එකේ පැහැදිලිව පේන්න ඕන නිසා. පස්සේ අපි කරන්න ඕනේ මේ විශාල වෘත්තය ගානට කතරෙන් කපලා ඉවත් කරගන්න එක. මම මේ ඉස්සෙල්ලා අරගෙන තියෙන B6000 කියන ගම් එක ටිකක් හොඳට ඇලගෙන ගම් එකක් නිසා තමයි මම ඒක තෝරගන්න හේතුව වුනේ. ඔයාලට පුළුවන් බයින්ඩර් ගම් එකක් වුණත් මේකට යොදා ගන්න. ඒකට කරන්න ඕනේ මෙන්න මේ මිරර් එක අපේ කාඩ්බෝඩ් එකට හොඳින් අලව ගන්න එක. කැලවෙන ගම් එකක් පාවිච්චි කරන එක අපිට වැදගත් වෙන්නේ අපි මේක වෝල් එකට සෙට් කරාට පස්සේ මේ කණ්ණාඩිය ගැලවිලා බිමට වැටෙන එක නතර කරගන්න පුළුවන්. කණ්ණාඩියේ කාඩ්බෝඩ් එකට හොඳට ඇලවෙනකම් විනාඩි කිහිපයක් අපි පැත්තකින් තියමු. අපි මුලින් යොදාගත්ත A4 කොලය අරගෙන අපේ අවශ්‍ය ප්‍රමාණයට මෙන්න මේ විදිහට කොටු නමා ගන්න ඕනි. ඔයාලා ළඟ කොටු හැඩේ ස්ටිකි නෝට්ස් තියෙනවා නම් ඔයාලා කැමති කලර් එකක් එතනින් සෙට් වෙනවා නම් ඔයාලට පුළුවන් ඒවා යොදා ගන්න. ඊළඟට අපි කරන්න ඕනි A4 කොලේ නමා ගත්තට පස්සේ මෙන්න මේ විදිහට ඒ කොටු කතරෙන් කපා ගන්න එක. A4 sheet දෙකක් විතරක් මදි වෙන නිසා මම මේ වැඩේට යොදාගත්ත A4 sheet 4ෙන්ම කොටු කපා ගන්න තමයි මම හිතුවේ. කොළ ටික ඉක්මනින් කපා ගන්න ඕන නිසා මෙතෙන්දි මම ටිකක් ලේසි ක්‍රමයක් තමයි යොදාගන්නේ. ඊළඟට අපි කපලා ඉවර කරගත්ත මේ කොළ ටික අරගෙන එකින් එක මේ මම පෙන්වන විදිහට ගුලියක් විදිහට හදා ගන්න ඕන. මිරර් එක වටේ ඉතුරු වෙලා තියෙන කාඩ්බෝඩ් කෑල්ල අලවන්න පුළුවන් විදිහට මේ ගුලි වලින් අවශ්‍ය ප්‍රමාණයක් හදා ගන්නත් ඕනේ. වීඩියෝ ඉස්සරහට බලාගෙන ඉන්නකෝ මම කොහොමද මේ ටික හදලා ඉවර කරන්න කියලා. එතකොට ඔයාලටත් අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි. වීඩියෝ එක ටිකක් බෝරින් වෙන නිසා මම මේක චුට්ටක් ස්පීඩ් කරන්නම්. මේ කටදාසි ගුලිය මීට වඩා ටිකක් පොඩියට ගන්න පුළුවන් නම් තවත් ලස්සනයි. ඒකට කරන්න ඕනේ අපි මේ කොටුව තව චුට්ටක් පොඩි කරලා කපා ගන්න එක. A4 sheet එකකින් කොටු 8ක් කපා ගත්තා.
ඒත් මට පස්සේ මදි වුණ නිසා මම තවත් A4 ෂීට් දෙකක් ගත්තා. එතකොට මුලදීදම රුපියල් 60ක් වගේ තමයි ගියේ. වැඩේ එක දිගට කරගෙන යන්නත් අමාරුයි. ඔයාලා පොඩි රෙස්ට් එකක් අරගෙනත් කරන්න පුළුවන්. මම නම් මෙතනදී මේ වීඩියෝ එක ඉක්මනින් කරලා ඉවර කරන්න ඕනේ නිසා ඉක්මනින් කොළ ටික නවාගෙන යනවා. බලාගෙන ඉන්නක ඉස්සරහට මේ ටික හැදෙන්නේ කොහොමද කියලා. මම ටිකක් අදහසනේ පෙන්නන නිසා තමයි මගේ වොයිස් එක ටිකක් හරි අමුතු විදියට ඇහෙනවා ඇත්තේ. ඒකට මම ඔයාලගෙන් මුලින්ම සමාව ඉල්ලනවා. කොළ පාට A4 ෂීට් එකේ කොළ ටික නම් නමාගෙන ඉවරයි. අපි ඊළඟට බලමු සුදු පාට A4 ෂීට් එකේ කොළ ටිකත් නමාගන්නේ කොහොමද කියලා. මගේ අතේ ඇඟිලි ඇත්තටම ගොඩක් රිදෙනවා. ඒත් ඉතින් මොනා කරන්නද මේ වීඩියෝ එක ටිකක් ඉක්මනින් කරගන්න ඕනේ නිසා මම එක දිගටම නමාගෙන යන්න තීරණය කළා. මගේ වීඩියෝස් වලට කැමති නම් මගෙත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න පුළුවන්. මගේ channel එක subscribe කරලා ඔයාලගේ අදහසක් පහලින් comment කරගෙන යන්නත් අමතක කරන්න එපා. ටික කරගෙන යන්නේ මගේ room makeover එක. ඉතින් ඔයාලට තව මේ වගේ චූටි අදහස් අරගෙන මම ඉස්සරහටත් එන්නම්. අපි අන්තිමට බලමුකෝ මගේ මුළු රූම් එකම වෙනස් වුණේ කොහොමද කියලා. මගේ පාඩම් වලටත් එක්ක මේ වැඩ කටයුතු කරන්න මට ටිකක් ෆ්‍රී හම්බුනහම තමයි. ඉතින් මම ඉස්සරහට රූම් එක ඉක්මනින් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඔන්න මම කොටු ටික ගුලියක් විදියට හදාගන්න එක නම් ඉවර කරගත්තා. ඊට පස්සේ අපි ඇලවෙන තිබ්බ මිරර් එක සහ කාඩ්බෝඩ් කෑල්ල අපි ළඟට ගන්න ඕන. ඉතින් මගේ මිරර් එක කාඩ්බෝඩ් එකට හොඳටම ඇලිලා තිබ්බා. මේ පාට් එක විදියට අපි කරන්න ඕනේ මෙන්න මේ මිරර් එක වටේ ඉතුරුලා තියෙන කාඩ්බෝඩ් එකේ අපි හදාගත්ත මේ කඩදාසි ගුලි ටික අලව ගන්න එක. බලාගෙන ඉන්නකො දිගටම. මේක නම් ටිකක් අමාරු වැඩක්. අපි මුලින් අලවපු එක අලවලා ඊළඟ එක අලවන්න යද්දි මගේ නම් මේ අන්තිම එක ගැලවිලා ආපහු අතරින් බැලුවා. ඊට පස්සේ මම මේ ටික නැවත ආයෙත් අද කරලා ගම් දාලා අලවන්න ඕන. මොන ගම් එක පාවිච්චි කරත් මේක මෙහෙම වෙනවා. ඒ නිසා හොඳ ඉවසීමක් ඇතුව මේ ටික අලවන්න උත්සාහ කරන්න. කැල්ල මේ ටික අලව ගන්නත් පුළුවන්. මම නම් කැමති සුදු සහ මේ කොළ කියන පාටවල් දෙක මික්ස් නොවි වෙන වෙනම තියෙනවා දකින්න. ඉතින් මම ඒ නිසා මේ විදිහට තමයි අලව ගන්න හිතුවේ. වීඩියෝ එකේදී මුලදී මම ඔයාලට කිව්වා මේකට ස්ටිකි නෝට්ස් වල අර කොටු හැඩේ කොළ ගන්න එක ලේසියි කියලා. එතකොට ඔයාලට ඒක කපා ගන්න ඕනෙත් නැහැ. ඉක්මනට මේ වගේ කඩදාසි බෝලයක් හදලා අලව ගන්නත් ලේසියි. වෙනම අලව ගන්නවා නම් මේ කඩදාසි බෝල ටික එකටම දාන්න එපා. ඒක ටිකක් අපිට හොයාගන්න අපහසු වෙනවා වගේම කාලය ටිකක් වැඩිපුර වැය කරගන්න වෙනවා. පාට ටික නම් අලවලා ඉවරයි. දැන් තියෙන්නේ අපිට මේ කොළ පාට ටික අලව ගන්න. හදන්න හරිම ලේසි. ඉතින් ඔයාලා try කරලා බලන්නකෝ. try කරපු කෙනෙක් ඉන්නවා නම් ඇත්තට මේක ලස්සනයිද කියලා මට පහලින් comment එකකුත් දාන්න අමතක කරන්න එපා. ෆයිනල් ලුක් එක ඇත්තටම හරිම ලස්සනයි. කැමති නම් මම ස්ටඩි ව්ලොග් කරගෙන එන්නම්. ඉතින් ඔයාලා කැමති නම් මට පහලින් කමෙන්ට් එකකුත් දාගෙන යන්නකෝ. ඔන්න මම හදාගත්ත කඩදාසි ගොලි ටික දැන් නම් අලවලා ඉවරයි. සෙට් කරාට පස්සේ ඇත්තටම හරිම ලස්සනයි. බලන්නකො මේකේ ෆයිනල් ලුක් එක කොහොමද කියලා. වීඩියෝ එකක්
ඉක්මනින් අරගෙන එනකම් ඔයාලා පරිස්සමින් සතුටින් ඉන්න. මම අදට ගිහිල්ලා එන්නම්. මේක try කරලා බලන්නකෝ. ඇත්තටම හරිම ලස්සනයි වෝල් එක.